වෙල්කම් ටු ටෙක් විස් හබ්. ඉතින් මම අද අලුත් වීඩියෝ එකක් අරගෙන දෙනවා. ඔයාලට ඉතාමත් වටිනා වීඩියෝ එකක්. 2025 කොහොමද අලුත්ම අප්ඩේට් එකට අනුව Fiverr account එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. මම කලින් වීඩියෝ එකක් අරන් ආව Fiverr වල අප්ඩේට් කරලා තියෙන AI jobs ගැන. ඉතින් මට කලින් වීඩියෝ එකක් අරන් යන්න බැරි වුණා කොහොමද හරියටම 2025 අප්ඩේට් එකට අනුව account එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ මම අරන් වෙලා තියෙන්නේ කොහොමද අපි හරියටම account එක අප්ඩේට් එකට අනුව ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් ස්කිප් නොකර බලන් ඉන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හොඳයි නම් මේ විදිහට Google Chrome එක open කරගෙන අපි Fiverr කියලා type කරමු. හොඳයි මේ විදිහට උඩින් එනවා link එකක්. අපි ඒක click කරලා ඒකට යන්න. මම ඔයාලට description එකේ දාලා තියන්නම් මේ Fiverr එකේ link එක. ඒකව click කරලා තෝරනම් ඔයාලා log වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ විදිහට තමයි Fiverr එකේ interface එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ Fiverr එක ගැන විස්තර ගොඩක් දාලා තියෙනවා. ඔයාලා හිමීට මේකේ ඔක්කොම ටික බලන්න හොඳට. මේ විදිහට scroll down කරාම ගොඩක් විස්තර දෙනවා Fiverr එකේ. ඒක නිසා අපි වැඩි කතා නැතුව කොහොමද බලමු මේකට හරියටම register වෙන්නේ. මේ join කියන එක click කරලා මෙතන ඔයාලට option හතරක් තියෙනවා account එක create කරන්න. continue with Google, continue with email නැත්නම් Apple ID වල පුළුවන් නැත්නම් Facebook එකට පුළුවන්. ඉතින් මේකේ safeම continue with email කරමු. මෙතනින් ඔයාලගේ email address එක type කරන්න. අනිවාර්යෙන් මේක වැඩ කරන email address එකක් වෙන්න ඕනේ. මොකද verification code එකක් යනවා email address එකට. මේ විදිහට අපි හරියටම email address එක type කරගමු. ඊට පස්සේ මෙතන හොඳ strong password දෙන්න. ඒ කියන්නේ simple capital mix කරලා number එකක් එහෙම දාලා හොඳ strong password එකක් දීලා continue කරන්න. හොඳයි මෙතනින් save දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා username එකක් type කරගන්න ඕන. ඔයාලගේ නමේ කැලලක් හරි දාලා space තියන්න නැතුව type කරගන්න ඕනේ. space තියන්න බෑ. මේ විදිහට යටින් ඉරි කැලලක් හරි ගහන්න ඕනේ. නැත්නම් ඔයාලා space තිබ්බොත් එහෙම මෙයාලා continue කරන්න දෙන්නේ නැහැ. හොඳයි මේ විදිහට අපි හරියන username එකක් අපි දාගමු. ඕනනම් ඔයාලට shop එකක් ඉගෙන ඔයාලා online මොනවාරි වැඩ කරන ඔයාලගේ නමක් හදාගෙන තියෙනවා නම් ඒ නම හරි මෙතන username එකට දෙන්න පුළුවන්. හොඳයි දැන් ඔයාලගේ email address එකට verification code එකක් ගිහිල්ලා ඇති. අපි ඒක බලමු. හොඳයි code එක ඇවිල්ලා දෙන්න. අපි මේක copy කරලා Fiverr එකට paste කරමු. හොඳයි මෙතනින් අපි ඒක දාගමු. හොඳයි ඊට පස්සේ ඔයාලට ඔටෝම Fiverr එකට log වුණා. දැන් ඔයාගේ account එක create වෙලා ඉවරයි. හැබැයි මේ account එක create වෙලා තියෙන්නේ ඔයාලට Fiverr එකෙන් වැඩක් ගන්න පුළුවන් විදියට. අපි ඒකින්ද අපි freelancer ලානේ. අපි ඒකින්ද මෙතනින් freelancer කියන එක select කරලා next කරමු. මේ විදිහට freelancer කියන එක අපි select කරලා next කරමු. ඊට පස්සේ මෙතනින් solo freelancer කියන එක දෙන්නවා. තනියම වැඩ කරන නිසා මෙතනින් දෙන්නවා freelancing online කියන එක. ඔයාලා online offline දෙකම වැඩ කරනවා නම් ඒ දෙකම දෙන්න පුළුවන්. ඔයාලා දෙන්න මෙතනින් online කියන එක. ඊට පස්සේ මෙතනින් යන freelancing profile එක create කරගන්න. අපි ඒක වෙන විදිහකට කරමු. හොඳයි මේ විදිහට තමයි දැන් Fiverr account එක තියෙන්නේ. මෙතන තියෙනවා එක එක jobs ගොඩක්. අපි එන මෙන්න මෙතන දෙනවා become a seller කියලා. අපි එන ඒක click කරලා එතනින් අපි seller account එක create කරමු. හොඳයි එහෙනම් අපි අර become a seller කියන click කරාට පස්සේ මෙන්න මෙතෙන් යනවා. මෙතනින් තව become a seller කියන click කරන්න. ඊට පස්සේ මේ විදිහට මේ ටික කියවලා continue දෙන්න. මේකත් continue කරන්න. හරි ඊට පස්සේ මේකත් continue කරන්න. මේවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන මොකුත් විස්තර තමයි දෙන Fiverr ගැන. ඒක නිසා නිකම්ම continue කරන්න. මෙතන තමයි ඔයාලගේ personal details ටික add කරන්න තියෙන්නේ. හොඳයි මෙතනින් ඔයාගේ first name එකයි last name එකයි type කරන්න ඕනේ. මෙතනින් පෙන්නනවා ඔයාලා profile එක create කරලා තියෙන percentage එක. හොඳයි මෙතනින් first name එක ගහමු අපි. මේ විදිහට type කරලා last name එක මෙතනින් ගහමු. මේ විදිහට ඔයාගේ display name එක කියන්නේ user name එක වැටෙනවා. හොඳයි මෙතනින් ඔයාලගේ profile picture එකක් add කරගන්න ඕනේ. විශේෂයෙන්ම කියනවා profile picture එකක් add කරද්දී එක්ක ඔයාලා මොකක් හරි brand එක මේකක් දාගෙන ඉන්නවා නම් ඔයාලා ඒ profile picture එක දාගන්න. නැත්නම් ඔයාගේ
ප්‍රොෆෙෂනල් විදිහේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්න. මොකක් හරි සෙල්ෆි එකක්. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් හොඳ ප්‍රොෆෙෂනල් විදිහට ඉන්න ෆොටෝ එකක් තමයි මෙතන දාගන්න ඕනේ. එක එක වෙන ෆොටෝස් දාන්න එපා. Google එකෙන් අරන් ෆොටෝස් දාන්නත් එපා. ඒවා මෙතෙන්ට ඇඩ් කරන්න බෑ. මේ විදිහට මම මගේ channel එකේ ෆොටෝ එකම දාගන්නවා. හොඳයි. එහෙනම් මෙතන ඔයාලා description එකක් දාගන්න ඕනේ. description එක දාගද්දී ඔයාලා කරන job title එකේ විස්තරයක් තමයි දාගන්න ඕනේ. ඔයා ගැනයි ඔයා job එක සම්බන්ධව කොච්චර experience එකක් තියෙනවද? ඒ වගේම ඔයා එක්කත් කොච්චර වැඩ කරලා තියෙනවද? අන්න ඒ වගේ තමයි දාන්න ඕනේ. අපි එන description එකක් ලේසියෙන් හදාගමු ChatGPT එකට කියලා. මෙන්න මේ විදිහට type කරලා ඔයාලා දන්නවනේ හැමෝම ChatGPT එක මේ විදිහට type කරලා අපි කියමු අපිට 5 එකකට දාන්න description එකක් දෙන්න කියලා. මේක ඔයාලා හැමෝම දන්නවනේ. ඒක නිසා මම ChatGPT එක ගැන කියලා දෙන්න යන්නේ නැහැ. ඔයාලා හැමෝම මේක ගැන දන්න නිසා ඔයාලට ඕන ඔයාලට තනියමත් ඕන description එකක් හදාගන්න පුළුවන් 5 එකේ අනිත් කට්ටියගේ profiles බලලා. එයාලගේ වාඩ about me කියලා තියෙනවා profile එකට ගියාම මම ඒක ඉස්සරහදී පෙන්නන්නම්. ඒක බලලා ඕනනම් ඔයාලට කැමති විදිහට ඔයාම හිතලා type කරලා හදාගන්න පුළුවන්. ඔයාලට English එකෙන් පොඩ්ඩක් අවුල් නම් Google Translate දාලා ඔයාලට ඕන විදිහට description එකක් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතනින් ආවල් description එක හොඳ description එකක් තමයි ආවේ. 5 එක අපි description එකට දාන්න ඕන වචන 600ට වඩා අඩු එකක්. ඉතින් මෙතන නම් වචන 600ට වඩා වැඩියෙන් තියෙනවා. ඒක නිසා අපි මේක පොඩ්ඩක් edit කරලා මේක පොඩ්ඩක් වචන අඩු කරලා edit කරලා ගැලපෙන විදිහට අපි දාමු. ඔයාලා description එක හදාගන්න තේරෙන්නේ නැත්නම් මට අනිවාර්යෙන් WhatsApp message එක දාන්න. මම ඔයාලට ඕන description එක හදලා දෙන්න. ඒක කිසිම ප්‍රශ්න නැහැ. අනිවාර්යෙන් WhatsApp message එක දාන්න. එහෙම ඕන නම් හොඳයි අපි බලමු කොහොමද description එකක් බලන්න කියලා වෙන එකෙක්ගේ. අපි ඒකක් බලලා පොඩි idea එකක් අරන් බලමු එහෙනම් ඉස්සෙල්ලාම. හොඳයි අපි graphic designing සම්බන්ධව මේක හදන්න යන නිසා අපි ඒක select කරලා බලමු ඒ එක්කෙනෙක්ගේ about me කියන්නේ description එකක් කොහොමද දාලා තියෙන්නේ කියලා. හොඳයි මේ profile එකට ගියාම පෙන්නන about me කියලා මෙතනින් පේනවා ඇති එයාගේ description එක දාලා තිනවා. එයා මොනවද කරන්නේ? එයාගේ විස්තර ඔක්කොම ටික මෙතනින් වල දාලා තිනවා. පේනවා ඇති 5 years experience එකක් තියෙනවා කියලා දාලා තිනවා. මමත් ChatGPT එකේ දැම්ම 2 years experience කියලා. ඉතින් අපි එන මේක මේ විදිහට දාමු. මේක අපි copy කරලා paste කරලා edit කරගමු. මොකද මෙතන වචන වැඩි නිසා අපි මේක edit කරලා දාමු. මේ විදිහට තමයි මේක select කරගන්නේ. ඔයාලගේ හැමෝම දන්නවා ChatGPT එකෙන් ඔයාලා description එක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳයි මේ විදිහට තමයි මම description එක දාගත්තේ. හොඳයි මම මේක edit කරලා තමයි දැන් දැම්මේ. මොකද වචන 600ට වඩා වැඩියෙන් තිබ්බා. ඒක නිසා මම මේක පොඩ්ඩක් වචන පොඩ්ඩක් අඩු කරා. හොඳයි මෙතනින් වගේ languages ටික දාගන්න. ඉස්සෙල්ලාම දාගන්න English එක. ඒක අනිවාර්යෙන් ඕන එකක් නිසා අනිවාර්යෙන් දාගන්න. මෙතනින් ඔයාලට English කොච්චර පුළුවන්ද කියලා දාගන්න. fluent කියලාම දාගන්න. ඒ කියන්නේ හොඳට පුළුවන් කියලා. ඊට පස්සේ ඔයාලගේ mother language එක දාගන්න සිංහල කියලා. මොකද ඉතින් ඒකත් මේකේ තියෙනවනේ ඒක දාගන්න එක අපිට හොඳයි කොහොමද. මේ විදිහට select කරලා ඔයාගේ language level එකටත් fluent කියලා දාන්න. ඕනනම් ඔයාලා Spanish වගේ දාන්නත් පුළුවන්. මොකද Spanish වල client ලා ගොඩක් ඉන්නවා 5 එකේ. අපිට Spanish වලින් මොකක් හරි message આવොත් Google Translate දාලා ලේසියෙන් මේක සිංහලට හරව ගන්න පුළුවන්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට Spanish කියලා දාගන්න. ඒක basic කියලා අපි දාමු. හොඳයි මෙහෙම දාලා continue කරන්න. හොඳයි මෙතන දාන්න දැන් ඔයා කරන job title එක. graphic designing නම් graphic designing දාන්න, writing නම් article writing ඒ වගේ ගොඩක් select කරලා දාන්න පුළුවන්. මම graphic designing දාන්නේ ලේසි හින්දා. හොඳයි මෙතනින් ඔයාලට graphic සම්බන්ධව පුළුවන් ඒවා දාන්න. logo designing tick එකක් දාගන්න පුළුවන් ඒවට. illustration, flyer designing මේ graphic designing ගොඩක් දේවල් නම් ඔයාලට Canva එක හරහා කරගන්න පුළුවන් ලේසියෙන්. මම Canva එක ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඒක උඩින් මෙතනින් දාන්නම්. ඔයාලා අනිවාර්යෙන් ඒකත් බලන්න. එතකොට ඔයාලට Canva එක ගැන idea එකක් ගන්න පුළුවන්. හොඳයි මේ විදිහට select කරමු. ඔයාලට ඕන තව මේ ඔයා තව මොන හරි කරනවා නම් ඔයාලට ඒකත් දාන්න බලන්න. writing and translation ඒ වගේ දේකුත් add කරන්න බලන්න. මම මේකට add කරන්නේ graphic designing විතරයි. ඒක නිසා මම ඒක අයින් කරා. මෙතන ඔයාලා skills දාන්න. ඒ කියන්නේ ඔයාලා දැන් logo එකක් design කරනවා නම් මොන වගේද design ගන්න. සාමාන්‍යයෙන් Photoshop, Illustrator ඔය වගේනේ. ඉස්සල්ලාම අපි නම් Photoshop කියලා දාගම. Photoshop කියලා click මෙතන type කරලා
මෙතන ඔයාලා එක්ස්පීරියන්ස් ලෙවල් එක දාන්න එක්ස්පර්ට් කියලා. එතකොට ඔයාලට සාමාන්‍ය එක්ස්පීරියන්ස් තියෙනවා කියලා අපි දැන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක නිසා මෙතනත් එක්ස්පර්ට් කියලා දාන්න. ඊට පස්සේ ඊළඟට අපි Adobe Illustrator කියලා දාමු. හොඳයි මේකෙත් ඔයාලගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක දාන්න එක්ස්පර්ට් කියලා. ඊට පස්සේ අපි මෙතනින් ඒක ඇඩ් කරගමු. හොඳයි මේ දෙක විතරක් දැනට ඇති. මෙතන ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මොකක්ද කැම්පස් එක ඩිග්‍රී එකක් හරි මොකක් හරි කරා නම් මෙතන ඒක ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට බොරුවටත් අතරම ඇඩ් කරන්න පුළුවන්. මොකද මේකේ ප්‍රූෆ් ඉල්ලන්නේ. ඒක නිසා අපි මෙතෙන් දාමු ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරලා මෙතනින් University of Colombo කියලා ටයිප් කරලා දාමු. හොඳයි මේ විදිහට සිලෙක්ට් කරලා දාමු. මෙතන ටයිටල් එකට අපි දාමු ඉස්සල්ලාම තියෙන BA කියන එක අපි දාමු. යට ඒවා දාන්නද BA කියන එකම දාමු. ඊට පස්සේ මෙතනින් ඔයාලගේ ඩිග්‍රී එක ටයිප් එක ගන්නවා. ඒ කියන්නේ මෙතනින් අපි දාමු ইনফরমේෂන් ටෙක්නොලොජි. ඒ කියන්නේ IT කියලා. මේ විදිහට ටයිප් කරලා තමයි දාන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් දාන්න ඕනේ අවුරුද්ද. අපි සාමාන්‍යයෙන් දාමු 2019 වගේ. හොඳයි එහෙම අපි දාලා ඇඩ් කරලා අපි මෙතනින් ඕන සර්ටිෆිකේට් ඕන නම් ඇඩ් කරගෙන පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. ඕන ඔයාලට වෙබ්සයිට් එකක් තියෙනවනේ ඒකේ ලින්ක් එක මෙතන දාන්න පුළුවන්. මට වෙබ්සයිට් එක නැති නිසා මම ලින්ක් එක දාන්න. ඒ වගේම මෙතන ඔයාලා ස්කිල් දාපු දන ඔයාලා දැම්මම 2 years experience කියලා ඒකෙන්ද මෙතෙන්ද සාමාන්‍යයෙන් අවුරුදු දෙකක පරතරයක් තියලා සිලෙක්ට් කරලා දාන්න. මට ඒක ඉස්සෙල්ලා කියන්න අමතකුණා. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරලා මෙතනින් ඔයාලගේ ඊමේල් එක ඉස්සෙල්ලා වෙරිෆයි වුණා. දැන් ඔයාලගේ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න ඕනේ. මෙතනින් ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. හොඳයි මේ විදිහට අපි ෆෝන් නම්බර් එක ටයිප් කරලා ඔයාලට වෙරිෆිකේෂන් කෝඩ් එකක් හරි නැත්නම් කෝඩ් එකක් යනවා මැසේජ් එකක් නැත්නම් ඔයාලට ඕන කෝල් එකක් යන්න සිලෙක්ට් කරන්න පුළුවන්. අපි මැසේජ් එකක් සිලෙක්ට් කරලා මෙතනින් කෝඩ් එක නිකන් ඉඳලා මෙතනින් ටයිප් කරන්න. හොඳයි කෝඩ් එක ආවා. අපි මේ විදිහට ටයිප් කරලා සබ්මිට් කරමු. හොඳයි එහෙනම් ඕකේ දාලා මෙතනින් ඔයාලා සිකියුරිටි ක්වෙස්චන් එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ නෝමල් ක්වෙස්චන් එකක් ඇඩ් කරන්න. පොඩි ක්වෙස්චන් තමයි තියෙනවා ඔයාලගේ ෆස්ට් පෙට් කියනම ඒ වගේ පොඩි දේවල් තියෙන්නේ. අපි නම් ඒවා එකක් ඇඩ් කරමු. හොඳයි අපි මේ විදිහට නමකුත් කරලා මේක මතක තියාගන්න. මොකද හිටපු ගමන් ඕක අහනවා. හොඳයි අපි කන්ටිනියු කරමු එහෙනම්. හොඳයි දැන් ඔයාලට 5 එකේ වැඩ ටික සෙලර් account එක හදලා ඉවරයි. මෙතනින් ඔයාලට gig එකක් create කරන්න පුළුවන්. gig එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාලා comment එකක් දාගෙන යන්න. නැත්නම් මට WhatsApp message එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන කොහොමද අපි 5 එකේ හරියටම gig එකක් create කරගන්නේ කියලා. ඉතින් මේ ටික තමයි 5 එකේ ප්‍රධානම ටික. දැන් අපේ account හරියටම සාර්ථක විදියට create කරලා තමයි තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාගේ profile එක තියෙන්නේ. හොඳයි එහෙනම් අපි දැන් බලමු කොහොමද මේකේ මෙතන ඔයාලගේ නම පෙන්නනවා. ඒ වගේම language ටික පෙන්නනවා. මෙතනින් ඔයාලගේ සෙලර් මෝඩ් එකට අපි බලමු දැන් කොහොමද යන්නේ කියලා. මෙතනින් ක්ලික් කරලා සෙලර් මෝඩ් එකට යන්න. හොඳයි එහෙනම් ක්ලික් කරාම මෙන්න මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. ඔයාලට පේන විදිහට description එක උඩින්ම පෙන්නනවා. about me කියලා තමයි එතන පෙන්නන්නේ. ඔයා දාපු description එක ලස්සනට පෙන්නනවා. ඒ වගේම education qualification certificate skills ඔය ටික ඔක්කොම පෙන්නනවා මේ Fiverr profile එකේ. කවුරු client කෙනෙක් ඔයාව contact කරාම එයා ඔය ඒ contact කරපු client මේ ඔක්කොම බලා ගන්න පුළුවන් වුණා. ඒක නිසා ඔයා මේ ටික හරියටම දාගන්න. හරියටම බලලා ChatGPT එකෙනුත් help එකක් අරගෙන ඔයා හරියට දාගන්න. අනිවාර්යෙන් කරන්න ඕන මොකක් හරි description එක හදාගන්න අමාරුයි නම් අනිවාර්යෙන්ම මට WhatsApp message එකක් දාන්න. මම ඒක හදලා දෙන්නම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක WhatsApp message එකක් දාන්න. මම ඒක හදලා දෙන්නම් හරියටම. ඉතින් එහෙනම් මේ විදිහට තමයි 5 එකේ අපි seller account එක හරියටම create කරගන්නේ. ඉතින් එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එනම් කොහොමද අපි gig එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අදට කියලා එනම් සුබ දවසක් හැමෝටම.